හැමෝම මගේ YouTube channel එකට මම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ මගේ business එක ගැන. මේක පටන් අරන් මම පොඩි කාලයක්. ඒ වුණාට මම මේකෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩාක් මේක ලොකු සංකීර්ණ දෙයක් නෙමෙයි වුණාට ලොකු කැපවීමක් කරන්න අපි අපේ කස්ටමර්ට හොඳම දේ දෙන්න නම් අපි හොඳම දේ ගන්නත් අපි අද කතා කරමු අපි කොහොමද මේක කරන්න කියලා. මේ වීඩියෝ එක බලන ඔයාලටත් ඒක ගොඩක් වැදගත් වෙයි. ටී-ෂර්ට් printing කියන්නේ පොඩි දෙයක් නෙමෙයි. ඒකට අපිට අවශ්‍ය දේවල් ගොඩක් තියෙනවා. මූලිකම දේ තමයි ටී-ෂර්ට් එකක් ගන්න. ටී-ෂර්ට් එකක් ගන්නකොට අපි අනිවාර්යෙන් හොඳම ක්වොලිටි ටී-ෂර්ට් එකක් ගන්න ඕනේ. මොකද අපි කරන ප්‍රොඩක්ට් එකේ හොඳ ක්වොලිටියක් තිබ්බේ නැත්නම් අපේ බිස්නස් එක රඳාපවතිනවා. ඊළඟ දේ තමයි ස්ටිකර් එක. ඒක DTF එකෙන්ම ගන්න ඕනේ. DTF printing. මේකත් ලොකු පැතිකඩක් තියෙනවා. ඇත්තටම ස්ටිකර් එකෙන් තමයි අපේ කස්ටමර්ව අපි ඇදලා ගන්න. ඔයාලා ටී-ෂර්ට් නිෂ්පාදනයක් කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳ ක්වොලිටි DTF printing stickers ගන්න ඕනේ. ඒකට ඔයාලා හොඳ තැනක් හොයාගන්න ඕනේ. එහෙම තැනක් හම්බෙන්නේ නැත්නම් ඔයාලා page එකකින් හොඳ stickers ටිකක් ඉස්සෙල්ලම ගන්න. ඒ වගේම තමයි හොඳ ටී-ෂර්ට් ටිකක් ගන්න ඕනේ අඩුම 190 GSM 220 GSM එකකින් වත්. ඔයාලා සමහර වෙලාවට රැවටෙන්න පුළුවන් හොඳ ටී-ෂර්ට් කියලා මැටීරියල් එක ගොඩාක් ක්වොලිටි අඩු ඒවට. එහෙම අරගෙන ඔයා කවදාවත් කස්ටමර්ට ඒක සේල් කරන්න එපා. එහෙම වුණොත් ඔයාගේ බිස්නස් එක එතනින්ම ඉවර වෙනවා. මොකද ආයේ ඒ කස්ටමර් කවදාවත් ඔයාගෙන් ගන්නෙත් නෑ. එයා අඳුරන අයට කියන්නෙත් අපෝ ඒ ටී-ෂර්ට් නම් ගන්න එපා කියලා. මම ඉස්සෙල්ලම කරේ අපි ටී-ෂර්ට් හොඳම තැනකින් print කරපු page එකකින් ගත්තා. මම මූලිකවම ගත්තේ 20ක් විතර. ඒ 20 අරගෙන මං පොඩි ගාණක් තියාගෙන සේල් කරා. මං ඒ ගත්ත page එකේ ටී-ෂර්ට් ඒත් එක්කම ස්ටිකර් එක ගොඩක් හොඳට තිබෙන නිසා මගේ වටා කස්ටමර්ස්ලා හැදුනා. එහෙම කස්ටමර්ස්ලා හදාගන්න ගමන් මං මගේ social media පැත්තෙනුත් මගේ වැඩ කටයුතු ටික කරගත්තා. page එකක් හදවුවා, TikTok එකක් හැදවුවා. ඒ ඔක්කොම හදලා මම මගේ publicity එක මම්ම කරගත්තා. ඉස්සෙල්ලම ඔයාලා printing machine එතකොට heat machine ඔක්කොම අරගෙන මේ ඔයාලගේ business එක පටන් ගන්න යන්න එපා. මුලින්ම මං කිව්වා වගේ ටී-ෂර්ට් 20කින් ඔයාලගේ ව්‍යාපාරය පටන් ගන්න. හොඳම page එකකින් හොඳම ටී-ෂර්ට් ටිකක් අරගෙන ඔයාලා sell කරන්න බලන්න. කවදාවත් online order කරලා ටී-ෂර්ට් ගන්න එපා, stickers ගන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ පොඩි ගාණක් හරි ඔයාලට වියදම් වෙන එක විතරයි. මොකද අත්‍තරම අඩු ක්වොලිටියෙන් සමහර අය දෙනවා අපිට හිතා ගන්නවත් බෑ මේ වන්නේ මොනවද කියලා. ඒත් එක්කම WhatsApp number block කරලා දානවා. ස්ටිකර් එක වුණත් එහෙමයි. ස්ටිකර් එක කාලයක් තිස්සේ ගහලා තිබ්බ ස්ටිකර් එවනවා අපිට. ඒක ගම් එක කාලයක් තිස්සේ ගහලා හුලං වැදිච්චාම ඇලවෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ බිස්නස් එකම එපා වෙනවා. ඒක නිසා මම කියන්නේ හොඳම හොඳ page එකකින් සාමාන්‍ය reviews තියෙන page එකකින් හොඳට quality ටී-ෂර්ට් ටිකක් ඕඩර් කරගන්න. ඒක තමයි හොඳම දේ. ඊට පස්සේ අඩුම රුපියල් 100ක් වගේ තියාගෙන ඔයාලා ඒක සෙල් කරන්න. ඊට පස්සේ ඔයාලා හිමීට ප්ලේන් ටී-ෂර්ට් ටිකක් අරගෙන එතකොට ස්ටිකර් ටිකකුත් හොඳ තැනකින් ගහගෙන ඔයාලගේ බිස්නස් එක හිමීට පටන් ගන්න. මුලින්ම ලොකු හීට් ප්‍රෙස් ඒකත් ඉස්සෙල්ලම හොඳ තැනකින් බලලා ගන්න. සමහර ඒවා තියෙනවා ඒවා වැඩ කරන්නේ නැහැ. ඉතින් මං හිතනවා ඔයාලට මගේ මේ වීඩියෝ එක ගොඩාක් උදව් වුණා කියලා මුලින්ම පටන් ගන්න කෙනෙක්ට.